ෆ්ලේවර් කැබින් YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු මෙන්න මේ විදියට රසම රසට සැමන් එකක් තෙල් දාගන්නේ කොහොමද කියලා. සැමන් එක තෙල් දාගන්න අපිට ඕන වෙනවා කපාගත් ලොකු ලූණු ගෙඩියක්, තලාගත් ඉඟුරු සුදු ලූණු, අම්මිරිස් කරල් 4-5ක් විතර, තක්කාලි ගෙඩියකින් භාගයක්, ඒ වගේම රම්පේ කරපිංචා සහ කුරුඳු පොතු කැබැල්ලක්. මුලින්ම අපි මැටි ඇතිලියක් ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට අපි ඒකට අබ ඇට ස්වල්පයක් සහ කුරුඳු පොතු කැබැල්ලක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි තලාගත් ඉඟුරු සුදු ලූණු එකතු කර ගන්නවා. ඒ ටික අපි පොඩි වෙලාවක් තෙලේ බැද ගන්න ඕන. ඉඟුරු සුදු ලූණු ටික බැදෙද්දී අපි ඒකට කරපිංචා, රම්පේ, අමු මිරිස් සහ කපාගත් ලොකු ලූණු ගෙඩිය මේකට එකතු කරගන්න ඕන. විනාඩි 2-3ක් මේ ටික තෙලේ බැදෙන්නට ඉඩ දීලා අපි ඒකට කහ කුඩු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, කෑලි මිරිස් තේ හැන්දක්, ඒ වගේම රස අනුව ලුණු එකතු කර ගන්නවා. සැමන් එක තවත් රසවත් කරගන්න අපිට ගොරක පේස්ට් එකෙන් තේ හැඳි කාලක් එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී අපි මේකට වතුර ස්වල්පයක් එකතු කරගන්නවා. තක්කාලි කන්න කැමති කෙනෙක් නම් මේ වෙලාවේදී මේකට තක්කාලි එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් අපි මේකට සැමන් කෑලි ටික එකතු කරගන්න ඕන. මම මේකෙදි මේ එකතු කරලා තියෙන්නේ 3 දිනකට විතර කන්න පුළුවන් සැමන් කෑලි ප්‍රමාණයක්. ඊට පස්සේ පොඩි නොවන විදියට මේ ටික ඔක්කොම කවලම් කරගන්න. විනාඩි 3ක් විතර මේක පියනකින් වහලා පිසගෙන ලිප ඕෆ් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසවත් සැමන් බැදුම. මේක ගොඩාක් රසයි. බත් කන්න වගේම පාන් කන්නත් ඔයාලට මේ විදියට සැමන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ෆ්ලේවර් කැබින් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. රසවත් රෙසිපියකින් ආයෙත් හමු වෙමු. සුබ දවසක්.